පස්සෙපඩියක් තරම් ගෙදර යන්න හදනකොටම යාළුවා මාව බලෙන් එදන් ගියා නිස්පා කියලා එකකට. බලන්නකෝ ඉතින් කවදාත්ම ඔහොම තැනකට ගිහිල්ලා නැති මට වෙච්ච දෙයක්. බය වෙන්න එපා බං. ඕන දෙයකට මම ළඟ ඉන්නවා. ඒ වුණාට මට ඇත්තටම හරි බයයි බං. මං කවදාවත් මෙහෙම තැනකට ඇවිල්ලා නැහනේ. මොකට බය වෙනවද? මේවා මේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලයිසන් තැම්බන්. ඒ වුණාට මෙව්වේ මොනවා කරනවද දන්නේ නැහනේ බං. ආයේ ඉතින් වෙන මොනවා කරන්නද? ලොව සුපතල ආයුර්වේද තෙල් වර්ග රාශියකින් මුළු ඇඟම සම්බාහනය කරනවා. වරින්කෝ යන්න වරින්කෝ. එන්න මත් එන්න. වාඩි වෙන්න. එනම් මේකේ හොඳ එකක් තෝරගන්නකෝ බලන්න. මේ මටත් හොඳ මේකක් තෝරපන් ඈ. ආයුර්වේද තෙල් නේද? මේ ගෑනුනේ බං. ආයුර්වේද තෙල් නැද්ද? තෙලුත් තියනවා බං, තෙලුත් තියනවා. මේ නංගිලා තමා බං තෙල් අපුල්ලන්නේ. අපුල්ලන්න අපි රෙදිද බං? රෙදි නෙමේ බං, අපුල්ලනවා කියන්නේ සම්බාහනය කරනවා. සම්බාහනය කරනවා. අනේ මන්ද බං. මට නම් හරි ලැජ්ජයි. අපේ පවුලවත් තාම හරියට මාව අතපත ගාලා නැහැ බං. මට හිනට කිචි බං. හරි බං. මෙයාලා උඹේ කිචි ඇරලා ගනි. මේකේ උඹ කැමති එක තෝරගනින්කෝ. මට ලැජ්ජයි බං. මේ තියෙන මේක උඹට, මේක මට. මහත්තයලා දෙකක් තෝරගත්තද? මහත්තයලා එහෙනම් නොම්බර 4-5 රූම් වලට ගිහිල්ලා චේන්ජ් එකක් දාගන්නකෝ. ප්‍රේමී නැත්මේ කස්ටමර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. මේ එතකොට අපි දෙන්න වෙන වෙනම කාමර වලටද යන්නේ? ඔව් බං. ඇයි මොකද? එතකොට බං අපි දෙන්නව සම්භාහනය කරන්න ඔය පියුමින් නෙත්මීද? ඔව් බං ඔව්. ඇයි මොකද? මම මෙතන ඉන්නවනේ බං. බය වෙන්න එපා. මහත්තයලා තාම ගියේ නැද්ද? මෙතෙන්ට අනිත් අය නම් පියාඹල යන්නේ. එහෙනම් දෙන්නට 2000 4000 බිල් එකේ පේමන්ට් එකත් ගෙවාගෙන යන්නකෝ. අනේ මට බෑලෝ එක්කොත්. ඇත්තටම මට එන්න ලැජ්ජයි බං. හරි බං. ඉස්සල්ලාම එතෙන්ට යමන්කෝ. ඔය ලැජ්ජ බය සේරම තුරන් වෙලා යනවා. අනේ මට බෑ බං. උඹවත් ළඟින් හිටියනම් කොහොම හරි ඉවසන් ඉන්න තිබුණා. උඹත් ළඟ නැතුව කොහොමද බං මං නන්නාඳුන ගෑණියෙක් එක්ක තනියෙන් කාමරේ ඉන්නේ? හරි. මම කියන්නද? උඹ ෆෝන් එකේ WhatsApp ඔන්ලයින් තියාගනින්. උඹ මට මොනවා හරි නොදන්න දෙයක් තිබ්බොත් කෝල් එකක් ගනින්. මම කියන්නම් මොකද්ද කරන්න ඕනේ කියලා. එතකොට ඉතින් මං ළඟ ඉන්නවා වගේනේ බං. නෙත්මේ ඔය මහත්තයා අපිට නිතරම අලුත් කස්ටමර්ස්ලා කියන මහත්තයෙක් ඈ. ටිකක් හොඳට සලකන්න වෙයි. ඕකේ සර්. සර් අපිට අලුත් කස්ටමර්ස්ලා හඳුනා දෙනවලු නේද? ඒකින්ද මං සර්ට අද බෝනස් එකක් දෙනවා. සර් බැඳලාද? අනේ ඔව් නංගි. නෝනා කිටි එහෙම ඇරලා නෑ නේද සර්? සර් මේ ෆස්ට් ටයිම්ද? ඒ කිව්වේ සර් මේ වගේ තැනකට ආවේ පළවෙනි වතාවටද? අනේ ඔව් නංගි. ඒකත් අර වසවර්තියගෙන් බේරෙන්න බැරිම තැන. පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ සර් මම කිටි එහෙම ඇරලා ගන්නකම්. නංගි මේ මගුලක් කියනවා. කසාද බැඳලා අවුරුදු 10ක් ගිහිල්ලා තපේ නෝනට මගේ කිටි අර ගන්න බැරි වුණා. මේ විනාඩි 5ට 10ට නංගි කොහොමද මගේ කිටි අරින්නේ? විකාර කියන්නේ නැතුව ඉන්න නංගි. ඔයිට වැඩි දල ඇත්තු අපි ළඟ දන නමලා තියෙනවා සර් විනාඩි 10න් 15න්. ටිකක් ඉවසලා ඉන්නකෝ දඟලන්නේ නැතුව. සර් එක්කාපු අනිත් සර් කෝඩුකාරීද සර්? ඔව් මම මිනිහා බලයට අරගෙන ආවේ. ඔයා කොහොමද දන්නේ මිනිහා කෝඩුකාරයෙක් කියලා? නෑ ඒ සර් කිතියෙන් වගේ කෑ ගහනවා ඇහින්නේ. අපරාධයව මට අහුවෙන්න තිබුණේ. එහෙනම් මම දෙකට නමලා මිරිකලා කිති අරලා ගන්නෙ. සර්ට සේක් එකක් දෙන්නද? ෂේක් එක පොඩ්ඩක් ඉන්නකෝ.
හෙලෝ මේ මචං ඔව් මචං මේ නංගි සේක් එකක් දෙන්නද කියලා අහනවා. දැන් මම මොකද කියන්නේ? ෂේක් එකක්නේ හා කියපන් ඉතින් හා නංගි එහෙනම් මට ෂේක් එකක් දෙන්නකෝ. එහෙනම් හැරෙන්නකෝ අනිත් පැත්තට සර්. මේ නංගි ඔය කොච්චර ෂේක් වර්ග තිබුණත් මම නම් ගොඩක්ම කැමති චොක්ලට් මිල්ක් ෂේක් වලට. අයියෝ එව්ව මෙහෙ නෑ සර්. එව්ව නැද්ද? එහෙනම් වැනිලා මිල්ක් ෂේක් උත් හොඳයි. නැත්තම් මැංගෝ මිල්ක් ෂේක් එක්ක ඇවෝකාඩෝ ෂේක් එකක් දෙන්නකෝ. එව්ව මෙහෙ නෑ සර්. මට දෙන්න පුළුවන් හෑන්ඩ් ෂේක් ෆුට් ෂේක් විතරයි. හෑන්ඩ් ෂේක් ෆුට් ෂේක් විතරයිනේ. පොඩ්ඩක් ඉන්නකෝ. හෙලෝ ඔව් මචං මේ මචං ෂේක් තියනවා කිව්වට මෙයාලා ළඟ මං ඉල්ලපු එක ෂේක් එකක්වත් නැහනේ. වෙන්න බෑනේ මෙයාලා ළඟ තියනවා කියන්නේ ෆුට් ෂේකුයි හෑන්ඩ් ෂේකුයි විතරයි බං. ඉතින් ඔබ කැමති එකක් කියලා ඉල්ලගනි මේ මචං මං වැඩි දන්නේ නැති හින්දා අහන්නේ. ඇත්තටම ෂේක් කියන්නේ මොකද්ද? ෂේක් කියන්නේ ඉතින් මචං හොලවනවා ගහනවා වගේ දෙයක් නේ එතකොට ෆුට් කියන්නේ? පුට් කියන්නේ කකුලනේ බං පුට් ෂේක් කියන්නේ ඉතින් පයින් ගහනවා කියන එකනේ බං එහෙමද? ෆෝන් එක තියපන් පාහරයා. නංගි මේ ඔබ ගෑණියෙක්කින් තමන් ඉවසනවා. ඔබ දැනගනින් මට දැන් අවුරුදු 40ක් වෙනවා. උපන්දා ඉඳන් අපේ අම්මා මට අතින් පයින් තියා නියපිටින් පාරක් ගහලා නැහැ. මම කසාද මැදලා අවුරුදු 10ක් වෙනවා. මගේ පවුල පයින් තියා අතින් තට්ටුවක්වත් දාලා නැහැ. එහෙව් එකේ කොහෙවත් ඉන්න උඹලා වගේ ගෑනුන්ගෙන් අතින් පයින් ගුටි ගන්න අපි තල්ලතෝනි දෙයක්ෝ. නෑ නෑ සර්. සර්ට පොඩි වැරදීමක් වෙලා. වැරදීමක්? මොන වැරදීමක්ද යකෝ? දැන් උඹලා කටින්ම කිව්වේ අපිට අතින් පයින් ගහනවා කියලා. සල්ලි දීලා මෙතන අතින් පයින් පාරවල් කන්න උඹලා අපි මොකු කියලා හිතුවද? සර් එහා පැත්තේ කලබලයක් වගේ සර්. මල හත්තිලා වුණා අරයකා මොනව කරනවද මන්දා මොකද්ද මචං මේ කේස් එක උඹත් ආවද? උඹ තමයි මාව මේ තැනට එක්කන් ආවේ. උඹලට පුරුදු ඇති එක එක ගෑනුගෙන් අතින් පයින් පාරවල් කාලා. නමුත් අපිට එහෙම නැහැ. අපි හොඳ වැදගත් නම්බුකාර මිනිස්සු. මෙතෙන්ට එන්න ඉස්සෙල්ලාම මොනවද කිව්වේ? ශරීරයට සුව දෙන දිව්‍ය ලෝක සැප දෙන ආයුර්වේද තෙල් ගන්නවා කිව්වා. ආවෙන් පස්සේ මොනවද මේ අර පොටි උන්ගේ ගාන්නේ මේ බේබි ක්‍රීම්. බේබි ක්‍රීම් ගන්න අපි බබ්බු දෙයක්ෝ. උඹ හෙට වරෙන් ඔෆිස් එකට මම ඔබේ සහායම ඇරලා ගන්න. මොකද මේ සද්දේ? අනේ මේ බලන්නකෝ සර්. කලබල වෙන්න එපා සර්. ප්‍රශ්නයක් තියෙනවා නම් අපි කතා කරලා විසඳගමු. දැන් මොකද සර්ට අපේ සර්විස් එක මදිද? මං කියන්නද? සර්ට එකක් මදි නම් දෙකක් දෙන්න. රුපියල් 1000නේ වැඩි වෙන්නේ. 1000නේ වැඩි වෙන්නේ. බහගන්නේ මට ගෑනු දෙන්නෙක් දැම්මල පයින් ගස්සන්නද? ඔය අඬ මොහොර. Magi amor, vai hana kai.